සුදු ඔයා දැක්කද අර ගෑනු කියලා රෙඩි බෑග් එකක් අරන් ආපු හැටි. ඔව්. දැන් අපේ ලංකාවේ තමයි පොලිතින් ආවට පස්සේ ඒක හැමදේම දේශපාලනය කරන්න යන්නේ. දැන් මම දැන් කඩේ ගියත් අපි බෑග් එකක් අරගෙන යන්නේ. මෙහෙම ඩිස්පෝසිබල් බෑග් එකක් ගන්නවා නම් සල්ලි දීලා ගන්න ඕන. ඒක තමයි පරිසර හිතකාමීත්වය කියන්නේ. ඒක දේශපාලනය කරගන්න හොඳ නැහැ. අපි දුබායි හිටියත් එහෙත් බෑග් එකක් ගන්නවා නම් අපි ඩිරම් 725ක් ගෙවන්න ඕනේ. ඒ වගේ ඉතින් මේ නීති ආපු එක ඇත්තටම හොඳයි. මේ දියුණු රටවල් වල පරිසරයට ආදරය කරන මිනිස්සු ඉන්නේ. ඒගොල්ලෝ බාන්නේ පරිසරය ආරක්ෂා කරගන්න. පොලිතින් කියන්නේ පරිසරයට විශාල හානියක් කරනවානේ. අපි උනත් මේ බෑග් කඩේ යනකොට මේ මල්ලකට අපි 725ක් ගෙවන්න ඕනේ. යුරෝ 725. යුරෝ 725ක්. ඒ මල්ලට. දැන් කරන්න දෙයක් නැහැ නේද? සම්බුල ගන්න වෙනවා. දැන් ටක් මේවා ගන්න බෑග් එක. ये बना दो बोतल कर दो Sausages. sausages पचास हजार है तो कद किलो का Dia ikat arangnya itu boleh bisa. 700 हजार है क्या तीसरा है Ini kan ini ओ ඒක රසයිනේ යෝගට් එකක් ගන්න අපි කඩේ ගිහිල්ලා අපි ගෙනිච්ච බෑග් එකට බඩු දාගෙන එනවා. එහෙම තමයි. නැත්තම් බෑග් එකක් ගන්නකොට මේ වගේ ඩිස්පෝසිබල් බෑග් එකක්. නැත්තම් මේ වගේ රෙඩි බෑග් එකක් ගන්නකොට යුරෝ 1යි. මට බැරි තාම්පෙත්තක් කරනවා කියන්නේ මේ රටේ මිනිස්සු පරිසරයට ආදරෙයි. දැන් කුණු බින්දුවක්වත් මිනිස්සු පාරේ දාන්නේ නැහැ. පොලිතියෙන් දාන්නේ නැහැ. ඒ යටින් අපේ රටේ කාල බස් එකක විසින් කරන කුණු එක එළියට මිනිස්සු ගැන හිතන්නේ පරිසරය ගැන හිතන්නේ දැන් කනවා බාන. ඒකලා කොහේ ට්‍රිප් එකක් ගියොත් ප්ලාස්ටික් හැමතැනම ඒක කියන්නේ නැහැ. ඒ කියන්නේ අපේ රටේ බුද්ධිමත් මිනිස්සු නැහැ කියලාද කියන්නේ හැමෝම නෙමෙයි ටික පිටසක් ඉන්නවා මොඩ වැඩ කරනවා. රටට ආදරේ නැති අය ඒ මිනිස්සු ප්ලාස්ටික් කෑල්ලුනොත් බලන්නේ දේශපාලනය කරන්නේ ඔව්